welcome to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? මම හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. අද මම හදන්න යන්නේ ශනික කෑමක්. මේක අපිට හවස තේ බොන වෙලාවට කන්න පුළුවන්. එතකොට කවුරු හරි ආවහම පාටි එකකට රෙඩි කරගන්න පුළුවන්. මම අද මේක හිතුවා අපිට රැට කන්න හදන්න. මොකද ලොකු දෙයක් නැහැ, පොඩි සිම්පල්. මම අද හදන්න යන්නේ පෙස්ටි ෂීට් වලින් පොඩි කෑමක්. මම අද හදන්න යන්නේ. ඉතින් මං හිතනවා ඔයාලා මාත් එක්ක එකතු වෙලා ඉඳී කියලා. එන්න අපි එහෙනම් හදමු. මට ඕන වෙනවා පිත්තර 3ක්. මං අද ලුණු ගෙඩියක් අරගෙන තියෙන්නේ. කොච්චි. එතකොට මං ගත්තා ඉඟුරු, සුදු ලුණු, ඒ වගේම මං අරගත්තා පෙස්ටි ෂීට්. මේකෙන් තමයි මං අද හදන්න යන්නේ. ලොකු දෙයක් නැහැ, සිම්පල්. තව අපිට ඕන වෙනවා බටර් ටිකක්. එච්චරයි. මං මේකට සැර අනුව මිරිස් කුඩු ටිකක්, කෑලි මිරිස් ටිකක් මං එකතු කරගන්නවා. ඒ වගේම ලුණු ස්වල්පයක්. ඉතින් එහෙනම් අපි හදමු. එන්න මාත් එක්ක හදමු. මං ඉස්සෙල්ලාම භාජනයකට වතුර ටිකක් දාලා මං බිත්තර එක තඹ ගන්නවා. මං බිත්තර ගෙඩි 3ක් අරන් තියෙනවා. ඔයාලට කැමති ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. මම ලිපේ ගින්දර වැඩි කළා තමයි තඹ ගන්නෙ. මොකද ඉක්මනට තැඹෙන නිසා. මං ඉස්සලාම් බිත්තර එක තියාගත්තා. දැන් මං ඔයාලා එක්ක බෙදා ගන්න යන්නේ. අවශ්‍ය කරන දේවල් කපා ගමු. මම ලුණු ගෙඩියක් තමයි ගත්තේ. මං ඉස්සලාම ලුණු ටික සුද්ධ කර ගන්නවා. හරි. අපි දැන් මේ දෙක සෝදගමු. දැන් ඔයාලට පේනවා ඇති බිත්තර එකත් හැම්බෙනවා. මම දැන් ලුණු එක කපා ගන්නවා. මම ලුණු එක මෙහෙම හීනියට ලියා ගන්නවා. මම ලුණු ටික හිමීට මෙහෙම ලියා ගන්නවා. ඊට පස්සේ අපි මේ ටික බැද ගන්න ඕනේ. මට හිතෙනවා තව ලුණු ගෙඩියක් එකතු කරොත් හොඳයි කියලා. මම ඒ නිසා තව ලුණු ගෙඩියක් එකතු කරගන්නවා. ඔයාලා කැමති ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. හරි. මම දැන් ලුණු ටික ලෑස්ති කරගත්තා.
දැන් මං කොච්චි කපන්නයි යන්නේ. මට මේ කොච්චි එව්වේ තාත්තා. හස්බන්ඩ්ගේ තාත්තා. මොකද මෙහෙ නැහැ. මට මෙහෙ හොයාගන්න නෑ. මට එයා අබුදාබි වල ඉඳලා නංගි එනකොට නංගි අතේ එව්වේ. කොච්චි එක දෙකට බලාගෙන මම මේ කොච්චි එක හැදුවා. මං උයනකොට වෑංජන වලට දැම්ම මාරම සැරයි. මේකට එක එක විදිහට කියනවා. සමහරු හිනි මිරිස් කියනවා, කොච්චි කියනවා. හැබැයි මං හිතන්නේ හරි දේ හිනි මිරිස්. මං ගොඩක් වෙලාවට කියන්නේ කොච්චි කියලා. මං ගෙඩි දෙකක් ගත්තා. මට හිතෙනවා ගෙඩි දෙකක් වැඩි වෙයි කියලා. මොකද මේක ගොඩක් සැරයි. මම ඒ නිසා එක ගෙඩියක් එකතු කරගන්නවා. මම ඒ ටිකත් ලුණු එකටම එකතු කරගන්නවා. හරි. දැන් මට ඕනේ උන දේ මං කපාගත්ත අවශ්‍ය දේවල් ලුණුයි කොච්චි. එතකොට මං ගාව ඉඟුරු එකේ පේස්ට් එක තියෙනවා. සුදු ලුණු එකෙත් පේස්ට් එක තියෙනවා. ඔයාට ඕන නම් කරපිංචා කොළ දෙක තුනක් හීනියට ලියලා එකතු කරගන්න පුළුවන්. මම එකතු කරගන්නවා. මොකද එතකොට තව ටිකක් රස වැඩි වෙන නිසා. ගොඩාක් එකතු කරගන්නේ කරපිංචා කොළ 10ක් විතර අරගෙන හීනියට ලියා ගන්න. ඒ ටිකත් ඒකටම එකතු කරනවා. හරි. දැන් මං අවශ්‍ය දේවල් ටික ලෑස්ති කරගත්තා. දැන් අපි ඊළඟ ස්ටෙප් එකට යමු. දැන් මං පෑන් එකක් අරන් ලිපේ තියලා තෙල් චුට්ටක් දාලා රත් කරගන්නවා. හරි. දැන් මම ඒක ටිකක් රත් වෙන්න තියෙනවා. මං තව බිත්තරයක් ගත්තා. මේක මං අවසානයේදී මොකටද පාවිච්චි කරන්න කියලා ඔයාලට පෙන්නන්නම්. මේ පේස්ටි ෂීට් එක අපිට ගෙදර උනත් හදාගන්න පුළුවන්. මම ගොඩක් වෙලාවට කියන්නේ ගෙදරට බඩු ගන්න මං එළියට shopping ගියාම මම ඒ වගේ දේවල් තිබ්බොත් දැක්කොත් ගන්නවා. අපිට උනත් හදාගන්න පුළුවන් ඒක. හරි ලේසි. දැන් තෙල් ටික රත් වෙගෙන එන්නේ. මං ඒ රත් වෙච්ච තෙල් ටිකට ඉඟුරු සුදු ලුණු ටිකක් එකතු කරනවා. ඉස්සෙල්ලාම මං ඉඟුරු ටිකක් එකතු කරනවා. මේ සුදු ලුණු එක දැන් මං ඉඟුරු ටිකක් එකතු කරනවා. අරගන්නවා. ඉඟුරු ගොඩාක් එකතු කරන්න එපා. ඉඟුරු චුට්ටක් එකතු කරගන්න.
මම ඒක ටිකක් බැද ගන්නවා. අපි හදන ඕනම කෑමකට සුදු ලුණු ඉඟුරු එකතු කරනකොට ඒක ගුණාත්මක භාවනුත් හොඳයි. හොඳ සුවඳක් තියෙනවා කෑම වලට. මම ගොඩාක් වෙලාවට ඉඟුරු සුදු ලුණු ගොඩක් එකතු කරනවා කෑම වලට. දැන් මම කපාගත්ත ලුණු ටික කොච්චි කරපිංච ටිකත් මේකට එකතු කර ගන්නවා. ඒ ටිකත් මම හොඳට බැදෙන්න දෙනවා. අපිට මේක මේ මිශ්‍රණයට අල එකතු කරගන්න පුළුවන්. එතකොට සැමන් එකතු කරගන්න පුළුවන්. චිකන් එකතු කරගන්න පුළුවන්. අපිට ඕනම දෙයක් එකතු කරගත හැකි. මම අද හදන්නේ බිත්තර වලින්. මේ විදිහට ටිකක් අපි හොඳට මේක බැද ගන්න ඕනේ. ඒ කොච්චි එක මාරම සැරයි. ලුණුත් එක්ක බැදනකොටත් මාරම සැරක් එනවා දුමත් එක්ක. දැන් මම කෑලි මිරිස් ටිකකුයි මිරිස් කුඩු ටිකකුයි එකතු කර ගන්නවා. මම ගොඩාක් එකතු කරන්නේ නැහැ මොකද කොච්චි එක ගොඩාක් සැර නිසා. මම ඒක මික්ස් කර ගන්නවා. කොච්චි එක මාරම සැරයි. ඒක කන්න ඕනේ නැහැ. දැන් මම මේකට ලුණු ටිකක් ඒ වගේම ගම්මිරිස් ටිකකුත් එකතු කරනවා. හොඳට මික්ස් කරගන්න. මික්සිං දැන් අපි හොඳට ලුණු ටික ටෙම්පරාදු කරගන්න ඕනේ. ටික වෙලාවක් මෙහෙම තියන්න දෙමු. දැන් අපේ ටෙම්පරාදුව රෙඩි. මම දැන් මං කියවනේ ඔයාලට අපිට තව බිත්තරයක් ඕන වෙනවා කියලා. මම මේ වගේ බෝල් එකක් අරගෙන ඒ බිත්තරේ කරලා දාගෙන හොඳට බිත්තරේ ගසා ගන්නවා. බිත්තරේ මම හොඳට ගසා ගන්නවා. හොඳට මික්ස් කරගන්න බිත්තරේ. මේ විදිහට ඔයාලට පේනවා ඇති. මේ විදිහට හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ විදිහට හොඳට බිත්තරේ මික්ස් වෙන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති බිත්තරේ හොඳට මික්ස් වෙලා තියෙන්නේ. දැන් අපේ බිත්තර එක තැඹිලා තියෙන්නේ. අපි දැන් මේ බිත්තර ටික සුද්ධ කරගමු. දැන් මම බිත්තර ටික සුද්ධ කරගන්න හදන්නේ. මම
මං බිත්තර ටික සුද්ධ කරගන්නවා. මේ වගේ දේවල් කඩෙන්ම කන්න ඕනත් නැහැ. අපිට ගෙදරදී හදා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට පේස්ටි වගේ දේවල් කඩෙන් තමයි හැමෝම කන්නේ. ඒත් මහා ලොකු වෙලාවක් යන්නේ නැහැ මේ වගේ දෙයක් ඉතින් හදා ගන්න අපිට ගෙදරදීම. හරි. මම දැන් බිත්තර ගෙඩි ටික සුද්ධ කරගෙන ඉවරයි. දැන් අපි ඉතුරු ටික කරමු. දැන් සුද්ධ කරගත්ත බිත්තරේ මම මෙහෙම දෙකට කපා ගන්නවා. මෙන්න මේ විදිහට. මම බිත්තර 3ක් ගත්තා. මම මේක මෙහෙම දෙකට කපලා කෑලි 6ක් හදා ගන්නවා. මේ විදිහට තමයි මං බිත්තර 3 කපලා කෑලි 6කට කපා ගත්තේ. දැන් මං පිගත්ත පේස්ටි ෂීට් එක මෙහෙම අරගෙන කොලේ අයින් කරලා මේ විදිහට මං හදාගත්ත වෑංජනෙන් මේ විදිහට මැදට තියා ගන්නවා. මේ විදිහට තියලා ඊට පස්සේ මම බිත්තරේ අරගෙන බිත්තරෙත් මේ විදිහට තියනවා. ඒ තියලා මේ දෙපැත්ත මම මේ විදිහට ජොයින් කරනවා. ජොයින් කරගත්තට පස්සේ මම ඒක වෙනම පැත්තකින් තියා ගන්නවා. මං ඊළඟට කරන එක මේ ටික ඉවර කරලා පෙන්නන්නම් ඔයාලට. හරි ලේසි. හවසට අපිට තේබුණ වෙලාවකට උනත් ඉක්මනට හදා ගන්න පුළුවන්. පාටියක් වෙලාවකට ඉක්මනට මේ දේ කරගන්න ලේසි. දැන් මම මේ බිත්තරේ මේ විදිහට තිබ්බා. කොන් දෙක අරගෙන එකට ඔයාලට මේකට කැමති දේවල් පාවිච්චි කරන්න පුළුවන්. සමහර අයට පුළුවන් චිකන් පාවිච්චි කරන්න. සමහර අයට පුළුවන් ප්‍රෝන්ස්. ලොකු ප්‍රෝන්ස් ඒ ආලව තියලා මැදින් මේ විදිහට ඔයාලට හදා ගන්න පුළුවන්. හරි ලේසි. ලොකු වෙලාවක් යන්නේ මේ ෂීට් එක ගෙදර හදා ගන්න පුළුවන්. මම ඉස්සෙල්ලත් ඔයාලට කිව්වා වගේ මම නම් ගෙනාවා කඩෙන්. හදාගත්ත පේස්ටි ටික මේ විදිහට තමයි තියෙන්නේ. මේ විදිහට තමයි එන්නේ. දැන් මම මේකට අර අපි මේ මික්ස් කරගත්ත එග් එකෙන් මේකට ගා ගන්නවා. ඒක හොඳට ගාන්න ඕනේ අපි.
එග් එකෙන් හොඳට අපි මේ විදිහට ගා ගන්න ඕනේ. දැන් මං oven එක සෙට් කරගෙන මේ ටික oven එකට දාගන්නවා. minutes වලට ටයිම් එක සෙට් කරා. එයා රෙඩි වෙන ගමන් ඉන්නේ. අපේ පේස්ටි එක රෙඩි. එහෙනම් අපි බලමු ගිහිල්ලා පේස්ටි එක හරියට හැදිලාද කියලා. එන්න යමු. බලන්න පේනවා ඇති. ඒක ලස්සනට තියෙනවා. අපි දැන් එළියට ගමු. පේස්ටි ටික රෙඩි. අපේ පේස්ටි ටික රෙඩි. දැන් තියෙන්නේ රස බලන්න. අපි දැන් රස බලමු. දැන් අපි රස බලමු. ඇයි අපි කඩෙන් කන්නේ? ගෙදරම හදා ගන්න පුළුවන්. හරි ලේසි. මාරම රහයි. ඉතින් ඔයාලත් මේ වගේ හදලා මට රසගුණ කමෙන්ට් එකකින් දාන්න. මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආයිත් මම ඔයාලා ගාවට එන්නම්. එහෙනම් ඔයාලට සුබ රාත්‍රියක්. බයි.